කවදා හරි මෙහෙම දෙයක් ගැන හිතලා තියෙනවද? ඇයි අපේ සමහර වෙලාවට අපේ ඇස් දෙකෙන්ම දකින්න දේට වඩා වටේ ඉන්න අය කියන දේ විශ්වාස කරන්න පෙළඹෙන්නේ කියලා? අන්න ඒකට හේතුව තමයි අද අපි කතා කරන්න යන්නේ. සොලමන් ඇෂ්ගේ සුප්‍රසිද්ධ පරීක්ෂණයකින් හෙළිදරව් වුණු දෙයක්. ඒ කියන්නේ බහුතරයේ මතේ කොහොමද අපේ මනස පාලනය කරන්නේ කියන දේ ගැන. පොඩ්ඩක් හිතලා බලන්න. ඇස් දෙකෙන්ම පැහැදිලිවම පේන සත්‍යයක් තියෙනවා. හැබැයි වටේ ඉන්න හැමෝම එක හඩින් කියනුව නෑ. ඔයාට වැරදිලා. ඇත්ත මේකයි කියලා. එතකොට තමන්ගේ ඇස් දෙක පවා පසෙකලා ඒ බොරුව පිළිගන්න තරමට කෙනෙක්ව පොළඹවන්න පුළුවන් වෙයිද? මේ කතාව පටන් ගන්නේ හරිම සරල බොහොම සාමාන්‍යයි වගේ පේන වැඩකින්. හැබැයි මේ සරලකම පිටපස්සේ මනුෂ්‍ය හැසිරීම ගැන පුදුම හිතෙන තරම් ගැඹුරු සත්‍යයක් හැංගිලා තියෙනවා. සොලමන් ඇෂ්ගේ පරීක්ෂණයේදී කරන්න තිබුණු දේ තමයි මේ. හරිම ලේසි. වම් පැත්තේ තියෙන ඉරට හරියටම සමාන දිගක් තියෙන ඉර දකුණු පැත්තේ තියෙන A, B, C කියන ඉරි තුනෙන් තෝරන්නයි තිබුණේ. බලපු ගමන් කියන්න පුළුවන් නේද? ඉතින් මේ වැඩේ තනියම කරනකොට මොකද වුනේ? මිනිස්සුන්ට වැරදිනේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ හරි උත්තරේ කොයිතරම් පැහැදිලිද කියන එකට හොඳම සාක්ෂියක් තමයි ඒක. හැබැයි මේ ප්‍රබල කියමනෙන් කියවෙන විදියට අපේ ඇස් දෙකට පේන බෞද්ධික යථාර්ථයට වඩා අපේ වටේ ඉන්න අය නිර්මාණය කරන සමාජීය යථාර්ථය බලවත් වෙන්න පුළුවන්. අන්න එතනදි තමයි මේ සරල පරීක්ෂණය හරිම සංකීර්ණ සමාජ පරීක්ෂණයක් බවට පත් වුනේ. හරි එහෙනම් කොහොමද මේ සරල පෙනුමක් තියෙන පරීක්ෂණය බලවත් මනෝවිද්‍යාත්මක නාට්‍යයක් බවට පටුනේ? අපි බලමු ඒකේ සැකස්ම කොහොමද කියලා. ඇෂ්ගේ සැලස්ම ඇත්තරම හරිම සූක්ෂමයි. මෙහෙමයි ඒක වෙන්නේ. මුලින්ම දෘෂ්ටි පරීක්ෂණයක් තියනවා කියලා පිරිමි කොලෙජ් සිසුන් 7 දෙනෙක් 9 දෙනෙක් වගේ කණ්ඩායමක් එකතු කරනවා. හැබැයි මෙතන තියෙන කූට ප්‍රාප්තිය තමයි ඒ කණ්ඩායමේ නැත්තම සහභාගී වන්න කින්න එක්කෙනයි. අනිත් ඔක්කොම නළුවෝ. එයාලට කලින්ම උපදෙස් දීලා තියෙන්නේ හිතාමතාම වැරදි උත්තර දෙන්න කියලා. ඉතින් අපේ නියම සහභාගී වන්නාට උත්තර දෙන්න වෙන්නේ අන්තිමට කිට්ටුවෙන්. ඒ කියන්නේ අනිත් හැමෝගෙම වැරදි උත්තර අහබෙන ඉඳලා. හිතන්නකෝ ඒ වෙලාවට දැනෙන පීඩනය. ඉතින් මෙතන තමයි ඇත්තම ගැටුම තියෙන්නේ. Tamange ඇස් එක දෙයක් කියනවා ඒත් වටේ ඉන්න හැමෝම එක හඬින් තව දෙයක් කියනවා. මේ ගැටුමේදී මොකක් වෙයිද? ප්‍රතිඵල ඇත්තටම කම්පන සහගතයි. සහභාගී වුණු අයගෙන් 75%ක්ම ඒ කියන්නේ 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ම අඩුම ගාන එකපාරක් හරි කණ්ඩායමේ වැරදි මතයට එකඟ වෙලා තියෙනවා. අපි තව ටිකක් ගැඹුරට ගියොත් කණ්ඩායම පැහැදිලිවම වැරදි උත්තරයක් දෙන හැම අවස්ථාවකදීම සහභාගී වන්නන්ගෙන් 32%ක් ඒ කියන්නේ 3න් එකක් විතර ඒ වැරද්දට එකඟ වෙලා. ඒ කියන්නේ ඇස්පන අපිට පේන බොරුවක් පිළි අරගෙන. ඊටත් වඩා පුදුම හිතන දේ තමයි මේ සහභාගී වන්නන්ගෙන් 5%ක් ඒ කියන්නේ 20 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හැම වෙලාවෙම කණ්ඩායමේ වැරදි මතයට එකඟ වෙලා Tamanගේ ස්වාධීන විනිශ්චය සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා. හරි. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ? තමන්ගේ ඇස් රවට්ටගෙන කණ්ඩායම කියන දේ පිළිගන්නේ ඇයි? මේ පුදුම හිතෙන ප්‍රතිඵල පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක හේතු දෙකක් ගැන අපි දැන් බලමු. පළවෙනි එක තමයි ප්‍රමාණාත්මක සමාජ බලපෑම. මේකේ තේරුම තමයි සමාජයෙන් කොන් වෙයි ප්‍රතික්ෂේප වෙයි කියන බයට කණ්ඩායමේ මතයට එකඟ වෙන එක. මෙතනදී තමන්ගේ මතේ හරි කියලා හිත යටින් දන්නවා ඒත් කණ්ඩායම එක්ක ඉන්න ඕන නිසා ඒකට එකඟ වෙනවා. දෙවෙනි එක තමයි තොරතුරුමය සමාජ බලපෑම. මෙතනදි වෙන්නේ තමන්ගේම විනිශ්චය ගැන සැකයක් ඇති වෙන එක. සමහර විට මට තේරෙන්නේ නැති දෙයක් මේ කට්ටිය දන්නවා ඇති කියලා හිතලා කණ්ඩායමේ මතය පිළිගන්නවා. හරි මේ බලපෑම් දෙක අතර තියෙන වෙනස අපි ටිකක් ගැඹුරින් බලමු. පළවෙනි එක කියන්නේ ප්‍රමාණාත්මක බලපෑම කියන එකේදී වෙන්නේ අපි අනිත් අය ඉස්සරහා එකඟ වෙනවා. හැබැයි හිත යටින් අපි දන්නවා කණ්ඩායම වැරදි කියලා. මේ වගේ වෙලාවකදී අපේ මොලේ බය සහ තර්ජන වලට ප්‍රතිචාර දක්වන කොටස, ඒ කියන්නේ ඇමිග්ඩලා එක අධික්‍රියාකාරී වෙනවා. සරලවම කිව්වොත් අපි කොන් වෙයි කියලා බය වෙනවා. හැබැයි දෙවෙනි එක තොරතුරුමය බලපෑම ඊට හාත්පසින්ම වෙනස්. මෙතනදි වෙන්නේ අපි ප්‍රසිද්ධිය විතරක් නෙවෙයි අපේ හිත ඇතුළෙනුත් විශ්වාස කරනවා කණ්ඩායම හරි කියලා. අපේ ඇත්ත විශ්වාසෙම වෙනස් වෙනවා. ඊටත් එහා ගිහින් පරිේශන වලින් පෙන්නලා තියෙනවා මේ වෙලාවට අපි මොලේ දේවල් දකින විදිහ පාලනය කරන කොටස්වල ක්‍රියාකාරීත්වය පවා වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ මොලේ ඇත්තටම දකින දේ වෙනස් කරනවා. දැන් අපි 1950 ගණන්වල පරීක්ෂණාගාරෙන් අද දවසට යමු. මොකද
ඇෂ් එදා හොයාගත්ත මේ මූලධර්ම අද අපේ ඩිජිටල් ලෝකේ පාලනය කරන හරිම ප්‍රබල අවියක් බවට පත් වෙලා තියෙනවා. මේ සංසන්දනයෙන් තත්ත්වය බරපතලකම හොඳටම තේරෙනවා. ඇෂ්ට ඒකමතිකත්වයේ මායාවක් හදන්න නළුව 7 දිනෙක ඕනුණා. හැබැයි අද ඇල්ගොරිදමයකට මිලියන 7ක ඩිජිටල් සහායක නළුවන් ක්ෂණයකින් නිර්මාණය කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන සමාජ මාධ්‍ය වේදිකා ගොඩක් නිර්මාණී කරලම තියෙන්නේ අනුකූල වෙන තියෙන අපේ මේ සහජ දුර්වලකම පාවිච්චි කරන්නයි. ඇල්ගොරිතම් වලින් හදන ෆිල්ටර් බබල් සහ ඉකෝ චෙම්බර් නිසා අපිට හිතනවා හැමෝම හිතන්නේ මම වගේමයි කියලා. ලයික් එකක් ෂෙයා එකක් කියන්නේ ඇත්තටම බලන්න බහුතරය මේ මතේ ඉන්න කියලා පෙන්නන ඩිජිටල් සංඥාවක් විතරයි. හැබැයි ඇච් මේකට විසඳුමකුත් හොයාගත්තා. කණ්ඩායමේ ඒකමතිකත්වයට විරුද්ධව එකම එක කෙනෙක් හිටියත් ඇති අර අනුකූලතාවය 80%කින් විතර බිඳ වැටෙනවා. එකම එක වෙනස් මතයක් මුළු මායාවම නැති කරන්න ප්‍රමාණවත්. ඇල්ගොරිදම් වලින් අපෙන් විරුද්ධ මත සගවන්නෙත් අන්නේ හේතුව නිසාමයි. නූතන ලෝකයේ කැන්සල් කල්චර් කියන සංසිද්ධිය ඇෂ්ගේ සොයා ගැනීම හරහා අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේක ඇත්තටම ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීම සහ ඩිජිටල් අවකාශයෙන් කොන් කිරීමේ තර්ජනය භාවිතා කරලා කණ්ඩායම් සම්මතයන් බලාත්මක කරන අර ප්‍රමාණාත්මක සමාජ බලපෑමේ අන්තගාමී අවියක්. ඉතින් මේ හැමදේම එක්ක අපි දැන් නැවතත් අපේම සිතුවිලි සහ තීරණ දිහාට හැරෙන්න ඕන. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි අවුරුදු 70කට කලින් කුඩා පරීක්ෂණාගාරයකදී හොයාගත්ත මේ මනෝවිද්‍යාත්මක බලවේග අද අපේ දෛනික යථාර්ථය පාලනය කරන තාක්ෂණයන්ගේ මූලිකම නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙන එක. ඉතින් අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නෙත් එක්කන්. කෘත්‍රිමව නිර්මාණය කරපු බහුතර මතයකින් පිරුණු ලෝකයක කෙනෙකුගේ මතයක් ඇත්තටම Tamanගේමයි කියලා කොයිතරම් දුරට විශ්වාස කරන්න පුළුවන්ද?